මූල්‍ය ප්‍රතිපාදන හිඟකම හේතුවෙන් අතරමඟ ඇනහිට තිබූ අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ කටයුතු වත්මන් රජයේ මැදිහත්වීම මත කඩිනම් කර එහි මූලික අදියර අද ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණා. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පුණ්‍ය භූමිය වෙත පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව මෙන්ම නගරයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා ටච් ඇන්ඩ් ගෝ ක්‍රමය යටතේ මගීන්ට වෙන් වූ පරිශ්‍රයක අද සිට ක්‍රියාත්මක වෙනවා. ආරම්භක අවස්ථාවේදී රුපියල් මිලියන 1100කට ඇස්තමේන්තු කර තිබූ මෙම ව්‍යාපෘතිය පසුව ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් රුපියල් මිලියන 2400ක් දක්වා පිරිවැය ඉහළ ගොස් තිබුණා. කෙසේ වෙතත් වත්මන් රජයේ මැදිහත් වී වියදම් සංශෝධනය කරමින් ජනතා මුදල් සුරක්ෂිත වන පරිදි මෙහි වැඩ කටයුතු කඩිනම් කිරීමට පියවර ගත්තා. උපදේශක ආයතන හා කොන්ත්‍රාත්කරුවන් සමග සිදු කළ සාකච්ඡාවලට අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ වන විට මෙහි සමස්ත ව්‍යාපෘතියම සම්පූර්ණයෙන් නිම කර ජනතාවට බාර දීමට නියමිතයි. මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම ආරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සපයන මෙම නව ප්‍රවාහන මධ්‍යස්ථානය නවීන පහසුකම් රැසකින් සමන්විතයි. දුෂ්‍යාබාධිත පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය බස් රථ පහසුවෙන් සොයා ගැනීම සඳහා විශේෂ මන්තීරු, ආබාධිත පුද්ගලයින්ගේ ගමන් පහසුව සඳහා වන සුවිශේෂී පහසුකම් සහ ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ සනීපාරක්ෂක පහසුකම්, බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථානය එකිනෙකට යා කරන නවීන ගුවන් පාලම, මහල් අතර ගමනාගමනය සඳහා විදුලි සෝපාන 5ක් සහ විදුලි පඩිපෙළ, බැංකු කටයුතු සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන ATM පහසුකම්, මගීන්ගේ විවේකයේ සඳහා කාමර පහසුකම්, උසස් ප්‍රමිතියෙන් යුත් ආපන ශාලා සහ විවිධ භාණ්ඩ මිලදී ගත හැකි සාප්පු සංකීර්ණය, බිලිඳුන් සහිත මව්වරුන් වෙනුවෙන් විශේෂිත වූ කිරිදීමේ ස්ථානය, නවීන තාක්ෂණයෙන් යුත් පිරිසිදු සනීපාරක්ෂක පහසුකම්, ඕනෑම දිගකින් යුත් දුම්රියක් නැවැත්විය හැකි පරිදි නිර්මාණය කළ දුම්රිය වේදිකාවක්, බාධාවකින් තොරව සේවා සැපීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජෙනරේටර් පහසුකම්.